කරලා රට සංරක්ෂණය කියන එකේ මාසලා බලන්න ආවේ. ඒක තමයි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තාවකාලික කරමු වීඩියෝ කරන්න ගන්න. අයියේ ඒක ප්‍රශ්නයක් නෑ වීඩියෝ කරන ප්‍රශ්න නෑ. ප්‍රශ්න තියෙනවා කියන්නේ එපා කියලා. නෑ ඔයාලට ප්‍රශ්නයක් නෑ අපේ ප්‍රශ්නයක් නෑ අපිට සාක්ෂි තියෙනවා. ඔයා කතා කරන දේ. ඔව් කියන්නේ ඔය රට සංරක්ෂණය පැමිණිලා තියෙනවා. ඔබතුමා කියන්නේ මේ ඔබතුමා කවුද? මම SSP මේ. SSP. ඔව්. හරි. මේ තමිල්ලා දාලා තියෙනවා කීයටද අපි එන්න ඕන පොලිසියට? මලි. තමිල් භාෂාවෙන් හරි. ඔව් එන්න මොනවා අදිනකෝ පන්සල් ඒ පොලිසියෙන්. ඒක කොහොමද මම හිතන්නේ මේ ගලවනවා. හරි අපි අපිල් කෝට් එකේ නෑ අපි අපිල් කෝට් එකේ මහත්ව මේ අහන්නකෝ අපි අපිල් කෝට් එකේ දාලා තියෙන්නේ අපි තිබුණාමලයි 1991 යුද්ධරාවිනී හරි යුද්ධ දාපේ තමයි දැන් අපි අර දහම් පාස් ගොඩ නැගිටින එහෙම අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා දහම් පාසල මතකනේ මේ බුදු මේවත් කියලා කරගත්ත කරදර 1951 ආරම්භ කරපු විහාරස්ථානයක් මහත්ව පළවෙනි දහම් පාස් මෙතන ආරම්භ වුණා. හරි ඒක තමයි කොට තියෙන නියෝගේ කණු දාලා. අපි මේක සම්බන්ධව අභියාචනාධිකරණයට අපි දාලා තියෙන්නේ ඒ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් යනවා. අර තියෙන්නේ අපි අද ඉතිපෙරේ අපි දහම් පාසල් ගොඩ නැගිල්ල මහත්තයා. ඒක තමයි ඒක නඩුවක් යනවා එහෙම කරන්න බෑ නඩුවක් කියන්නේ නඩුව යන්නේ මේක කොහෙවත් කියන්නේ ඒක අපි කොටනවා තියෙන්නේ ඒක මෙතන මේ අපේ සුබ සාධන වලින් කරනවා කොහොමද දහම් පාසල් ගොඩ නගන්නේ. සුබ සාධන වලින් කරලා අපි අතන මේව කියන්නේ දැන් ධර්ම කරලා තාවකාලික සංරක්ෂණය කියන්නේ ආලා තමයි නතර කරන්නේ. අපි නතර කරන්නේ. අපි නතර කරලා අධිකරණය කරන්නේ අපි නතර කරන්නේ. මේ පූජා භූමියක් තියෙන මනසලා අපි ඒකේ පැරණි දහම් පාසල හදන්න කවුරුවත් කරදර කරන්නේ මහත්තයා. හරි නෑ නේ වැඩ කරගෙන යන්න. එහෙම කරන්නේ නේද? විනාඩියකට නෑ. අධිකරණය කියන්නේ ඔව් කොස්චර් ये रात में ठहरने गए ස්ථානයෙන් ස්වාමීන් වහන්සේලා දෙනමකට පහර දීලා පැහැරගෙන ගියපු බුදු පිළිමය නැවත මෙම ස්ථානයට වඩම්බන ආකාරය පැහැරගත් පොලිස් නිලධාරීන් විසින්ම නැවත මේ බුදු පිළිමය වඩම්බන ආකාරය අපිට පෙනියනවා. ඔබ තමයි අපි කියන්නේ සිංහල බෞද්ධයන්ගේ බලවේගයන් එක්ක හැප්පෙන්න එපා කියලා. මේ ස්ථානයේ මේ බුදු පිළිමය පැහැරගෙන ගියපු කණ්ඩායම විසින්ම නැවත මේ බුදු පිළිමය මේ ස්ථානයේ ස්ථානගත කිරීම සිදු වෙනවා. ඕක තමයි අපි කිව්වේ සිංහල බෞද්ධ බලවේගයන් එක්ක හැප්පෙන්න එපා කියලා. ඊයේ රාත්‍රියේ මේ ස්ථානයේ පැහැරගෙන ගියපු බුදු පිළිමය දැන් නැවත මෙම විහාරය තුල තැන්පත් කිරීමේ අවස්ථාව අපි කිව්වා සිංහල බෞද්ධයන් සමග හැප්පෙන්න එපා කියලා. ඊයේ රාත්‍රියේ පැහැරගෙන ගියපු බුදු පිළිමය දැන් නැවත මේ පැහැරගෙන ගියපු කණ්ඩායම විසින්ම මේ ස්ථානයේ නැවත තැන්පත් කරනු ලබනවා. ඊයේ රාත්‍රියේ ඔබට මතක ඇති ස්වාමීන් වහන්සේලා දෙනමකට පහර දීලා වැටවල් කඩාගෙන තමයි මේ බුදු පිළිමය පැහැරගෙන ගියේ. දැන් මේ පැහැරගෙන ගියපු කණ්ඩායම විසින් පොලිස් නිලධාරීන් විසින්ම නැවතත් මේ බුදු පිළිමය මේ විහාරස්ථානය තුල තැන්පත් කරනු ලබනවා. අපි ඒක තමයි කිව්වේ සිංහල බෞද්ධයන්ගේ බලයත් එක්ක හැප්පෙන්න එපා කියලා. සිංහල බෞද්ධයන් තාමත් මේ භූමිය තුල ප්‍රබලයි. බෞද්ධයන් නැවත ජයග්‍රහණය කරනු ලැබුවා. මේ සඳහා සහයෝගය ලබා දුන්න ඔබ සියලු දෙනාට සමස්ත ශ්‍රී ලංකාවේ සියලුම සිංහල බෞද්ධ ජනතාවට අපේ උත්තමාචාර්ය ඔබ සියලු දෙනාට බොහොම පිං. ඒත් එක්කම මේ අවස්ථාවේදී රෝහල්ගතව ප්‍රතිකාර ලබන අපේ ස්වාමීන් වහන්සේලා දෙනමට
නිර්මල් සුවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි කිව්වා සිංහල බෞද්ධයන්ගේ බලයත් එක්ක හැප්පෙන්න එපා කියලා. දැන් මේ වෙද්දි සිංහල බෞද්ධයන් ජයග්‍රහණය ලැබලා තියෙනවා. ये दिनेදී තා කුමන්ත්‍රණකාරී ඉවත් කරපු බුදු පිළිමේ නැවත මේ ස්ථානයේ ඒ ඉවත් කරපු කණ්ඩායම් විසින්ම තැන්පත්